මාමේ 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 දරුවා හිටියද? දරුවා මගද මොනා බංගන් මගදලාව දරුවා. මේ එහෙනම් චන්දරේ මේ බල්ලියක් නටන්න වෙනවා යකෝ මෙතනම. මාමේ එහෙනම් තත්ත්වේ බරපතලයි. ඕ මේ හරි බලියෙන් නටමු. නටන්න ගන්න මොනා බම් බලාගෙන ඉන්නේ ගනිල්ලා කෝව ගනිල්ල කෝව බෙරේ අරගෙන කෝ කලාතු ගෙනෙන් කොමන කෝ මොනවද ඕන නම සද්දේ දේවතාංගේ ආශිර්වාදේ ඕ ගෙනෙන් ගෙනෙන් මොනවද බලාගෙන ඉන්නේ ගෙනෙන් කෝකල අපේ ගෙදර ගිහින් වෙද මාමා එක්කන් ගෙදරකින් දොර වහගන්න. මයික් මට එන්න. බල දැන් සතුටු වුණාද මේ ගීත අහලා? දැන් උඹලා අපි මේ කොහොම සතුටින් විනෝදෙන් කාලා බීලා මේ වගේ ගීත යසට ගායනා කරලා සතුටු වෙනවා. ඒත් අපේ ලොකු ගුරුනාසේ අනාගතයේදී මිනිස්සු හොයන්නේ සතුට නෙවෙයි. ඒ මිනිස්සු සතුටු වෙන්න උත්සාහ කරන්නේ කාසි වලින්. එතකොට අම්මා තාත්තා දරුවෝ නෑදෑයෝ රටවැසියෝ මේ ගහකොළ සතාසි උපාවා ඒ කාගෙන් හරි කමන්නේ කාසි හොයන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මනුස්සකම ආදරය කරුණාව දයාව ගෞරවය හැම දෙයක්ම නැති වෙලා ගිහිල්ලා අන්තිමේට කාසි වලින් විතරක් සතුට හොයන සමාජයක් බිහි වෙනවා. මනුස්සකම් නැති වෙලා ගිහිල්ලා. එතකොට අපේ දරුවන්ට යන කලදසාව මොකද්ද ගුරුන්නාන්සේ? ඒක තමයි බලව මමත් මේ කල්පනා කරන්නේ. ඒ ගැන හිතනකොටත් මගේ ඇඟපත පිච්චිලා යනවා බලව. ගුරුන්නාන්සේ ඔබ කියන හැම අනාවැකියක්ම සත්‍යයි. ඔබ කොහොමද එහෙම කියන්නේ? අනේ ඕ ගුරුන්නාන්සේ අපටත් කියාපන් කොය හාස්කම් කරන හැටි. හාස්කමක් නෙවෙයි බලව. මේ සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්. මම මේ සංගීතයට දිවි දෙවෙනි කොට ආදරය කරනවා. ගෞරව කරනවා. ඒ කියන්නේ මම විශ්වයට ආදරය කරනවා කියන එක තමයි. ඒකට කියන්නේ විශ්ව ශක්තිය කියලා. විශ්වය කියන්නේ මොකද්ද ගුරුනාන්සේ? විශ්වය කියන්නේද
විශ්වය කියන්නේ මේ ඇලදුල ගහකොළ අහස පොළොව සතා සිව්පාවා උඹලා අපි සේරම මේ ඔක්කොටම තමයි විශ්වය කියලා කියන්නේ. ඒක තමයි ස්වභාව ධර්මය කියලා කියන්නේ. මේ හැම දෙයකටම ආදරය කරන මිනිස්යාට විශ්ව ශක්තියක් ලැබෙනවා. ඒකට තමයි මේ අසීමිත බලය කියලා කියන්නේ. අනේ හතරවරන් දෙවියනේ මේ ඔක්කොටම එක මිනිහෙට ආදරය ගන්න පුළුවන්ද ගුරුන් වහන්සේ? පුළුවන් පුතේ. ඒ ඇයිද කියලා කියනවනම් මේ මහා විශ්වයටත් වඩා විශාලයි උඹලගේ හිත. මේ විශ්ව ශක්තියටත් වඩා විශාලයි උඹලගේ හිතේ ශක්තිය. තේරුණා නේද? ලොකු ගුරුනාන්සේ දැන් බොහෝම කාල වේලාව ගත වෙලා තියෙන්නේ. අපි මේ ඇයට සමුදෙමු නේද? එහෙනම් අපි ආයෙමත් දවසක මෙහෙම සතුටින් සමාදානෙන් මේ මනුස්සකමින් ආදරේ සාජ්‍යයක් දාමු. මගේ රත්තරන් හෙලේනා ගීතය ආයෙත් කියන්න ගුරුන් වහන්සේ. අපි ගොඩාක් ආසයි ඒ ගීතයට. අපි එහෙනම් ගායනා කරමු ගුරුනාන්සේ තව කෙසරේ. හොඳයි. මම මේ ගීතේ ගායනා කරන්නම්. මේ හැබැයි එල්ලනේ උඹලා මතක තියාගන්න ඉන්න. මේ අපි ආදරයෙන් ගෞරවයෙන් උඹලා ගැන ගායනා කරන ගීතේ තව ටික දොරකින් කොල්ල කුරුට්ටු ටිකක් රැණක් එකතු වෙලා උඹලට නිග්‍රහයක් වෙන විදිහට ගායනා කරනවා. ඒක වලක් ගන්න බෑ. දසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ. ඔබ අප සමග එක් වී ඉතා කෙටි කලකින් ටෙලිනාට්‍ය චිත්‍රපට රඟපෑමේ අවස්ථාව. ඔබත් විශිෂ්ටතම නිර්මාණකරුවෙකු වන්න විවිධ පැතිකඩ ඔස්සේ ඔබ පුහුණු කරනු ඇත. ඔබේ විශ්මිත රංග කුශලතාවය වර්ධනය කරගන්න. විකසිත සිනමා පාසලට ඔබත් එන්න. මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මට දෙන්නට සිහින් සිනිඳු සලු නැත මට දෙන්නට ගේ දොරවතු පිටි නැත ගරු සරුවට යාන්තමට ඇත දිවි රැක ගැනුමට. කවුද? මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා.
යන්නටම හදතුල් ආනිකඩ තුල්ලු වෙයන්නද පපුවට විතර කවුද මගේ රත්තරන් හෙලෙනා මගේ රත්තරන් හෙලෙනා මගේ රත්තරන් හෙලෙනා මගේ රත්තරන් හෙලෙනා මාමේ මාමේ කවුද? මේ මම කවුද මොල? මේ මම කියන්නේ මේ මහරයා දොර කඩන්න හදන්නේ. අපොච්චේ මේ මදුලම යනවා. මොකද මේ රෑ දෙගොඩ හරියේ ආයිවන් ගියා තාත්තට අසනීප වුණා මට. තාත්තට නෙවෙයි මාමේ වෙන කෙනෙක්ට. වෙන කෙනෙකුට කිව්වේ කාටද බොලේ? මේ ඒ තාත්තගේ දුව තමයි අඬන්න ඇවිල්ලා කිව්වේ මාමේ. යන්කෝ ඉක්මනට. ඇයි ඇයිලා මේ මොකද කලබලේ? නෑ මේ අර මාමා කෙනෙක්ට සනීප නැති වෙලා ඉතින් මේ එයාගේ දුව අඬන්න ඇවිල්ලා කිව්වා වෙද මාමව එක්කගෙන යන්න ඒකයි ආවේ. ළමයෝ ඒ දුවගේ නම මොකද්ද? මේ මේ මොකෙක්ට හරි බය වුණාවද? නෑ මම නෑ. මොකද බයලා නෑ. මේ යන්ද ඉක්මනට. මේ මම ගෙදරට මේක යන්න. හොඳ. ඩිංගිට්ටක් ඉඳහන්. මම බෙහෙත් පොට්ටනිය අරන් එනවා. ළමයෝ උඹට පාර හැම මතකද? අයියෝ නෑන්ද මොකද මට අමතක වෙන්නේ. මම මෝදගේ කාලේ ඉන්නේ මෑ. යම්ම ආමිනේ පොඩ්ඩක් එහාට යන්කෝ. මං එහෙනම් ගිහිල්ලා ඉන්නම් ආමිනේ. හොඳම වේද මහත්තයා. දොර බහගෙන බුදියා ගන්න. ඒ ආන්දරගේ පිටින් ගහන් ගිහින් ආවන. යම සුණංගි නොවේ යම. ගන්නද බං. හොඳයි. ඉක්ම හොල යම. ගෙදර කවුද? කොළු උඹ කිව්වා නේද මේ ගෙදර තාත්තා විතරයි ඉන්නේ කියලා? ඔව් එහෙම තමයි කිව්වේ මාන. මේ නගාට පොඩ්ඩක් එන්න කියන්න. මොන නගාද ළමයෝ? මම මේ ගමේ වෙද මහත්තයා. ඔහෙගේ දුව මේ ඔහෙට පපු අමාරුව කියලා මාව ගොහින් එක්කන් එන්න කියලා මේ කොළුවට කියලා තියෙනවා. ඒකයි මං ආවේ. මේ ඔහෙගේ කොයි පැත්තේද ඔය පපු අමාරුව තියෙන්නේ ලොකුුත් නැහැ. මට ඇති පපුවේ අමාරුවක් නෑ. මට ඇති දුවෙකුත් නෑ. ඔහෙලට ගේ වැරදිලාද කොහෙද? ගේවත් වැරදුනා ළමයෝ. මේ මාමේ නෑ මේ ගේම තමයි. ඇයි ඔයලාගේ දුව බොරු කළේ? අපට දුවෙක් නෑ ළමයෝ. එහෙනම් ගේ දොර අරගෙන ඇතුළට ගියේ. එන්න ගෙදරක් වෙන්න ඇති ළමයෝ. මේ හරිය මේ වගේ ගෙවල් තව තියෙනවද? මේ හරියට මේ ගේ විතරමයි. මේ ගෙදර හොල්මන් අවතාර එහෙම තියෙනවයි. මේ ගෙදර ඇති අමනුස්ස දෝෂයක් නෑ. අපි උදේ හවස පහන් තියන අය.
හරි අපි ගිහින් හොඳයි. ඔබ අද අපේ ගෙදර ගොහින් ටිකක් ඉඳලා එළිවෙන ජාමේ ඵලයන්කෝ. මම බය නෑ මම මොන යකෙකුටවත් මුම්මේ බින්නයක් ඇද බෑවේ. මේ ඒ ගෙදරම තමයි. ඒකට පාඩි නෑ. යම යම්. ඒ කිරනේ බම් මේ ඈ කොහේ බං මේ කෝච් එක යන්නේ ඈ කොහේ යන්නේ මේ යන්නේ අමුන්න දෙකේ අයියෝ මං දන්නවා බං අමුණ දිග යන්නේ කියලා කොහේ යන්නේ උඹ මං යන්නේ අමුන්න දෙකේ තමයි අයියෝ යකෝ මං දන්නවා උඹ අමුණ දිග යන්නේ කියලා උඹ කොහේ යන්නේ අයියෝ මං යන්නේ අමුන්න දෙකේ තමයි මේ කියන්නේ අමුණ ඔන්න දැන් ටිකිරි එනවා ටිකිරිට ඉඩ දෙන්න ඔය මොනා බං කියන අයියන්ක මට යන්න අයියන් චන්දෝච මොකද බනාලා අනේ බලන්නකෝ බං අර අරකි මාව වතුරට තල්ලු කරන් ටිකිරි ටිකිරි ඔව් බං ටිකිරි මක්කටද උඹ වතුරට තල්ලු කරන්නේ ඔබ දන්නවා ඉතින් අයියගේ හැටි උඹලාට මෙහි දිය කෙලිය බණ එකමඩ හොයලා බැලුවද මද්දුවා ඊය රෑ 6කටවත් දැක්කේ නෑ යකෝ අනේ මන්ද බං ඉතින් මම මොනා කරන්න ආය හැබැයි බං මේ ඕකයිම මේ බොන පාට අතන කොල්ලෙක් නෙවෙයි බං. කොහොම එක එක කියලා ගත්තද දන්නේ නැහැ නේ. කියන්න බෑ මචං. මමත් මේ යන්න උන්ගේ ගෙවල් පැත්තට ඕකටම තමයි. ඔබත් වරෙන් යන්න මත් එක්ක. වරෙන්. වරෙන් ඉතින් කල්පනා කරන්න දෙයක්ද කියන්කො මේ එකට ඉන්න එකාගේ දුක සැප හොයලා බලන්න. මේ අපිත් කල්පනා කරා මේ මාමලා කොහොමද මෙච්චර කඩිසර උනේ කියලා. උඹලා ආවේ මොකටද කියහන්කෝ? වාසුන්න වැඩ වගේ. මොනිටද? ඔව්. අර සෞත් වගේ තියෙනවා අක්කර 10 කිලම. අයියට ගොවියෝ ටිකක් හොයාගන්නත් නැහැ. හොයාගන්න බැරි වුණා නෙමෙයි බොල. අම්මලිකෝ. මාමි